හෙල්ලෝ ගයිස් අපි තුන්නාම කොහෙටද ඇවිල්ලා ඉන්නේ අමුතුම වයිබ් එකක් තියෙන වෙනස්ම කන්සෙප්ට් එකකට හැදුණු ලස්සන කැෆේ එකට ඉතින් කතා පටන් ගත්තේ cool steps dance studio එකත් එක්ක පේනවනේ බලයේ ජවයේ ශක්තිය ඕකේ ඉතින් මේ කැෆේ එක තියෙන්නේ නිගම්වල අලුත්ම බ්ලාස්ට් එකක් vibe zone ඔන්න අමතක වෙන්න දෙයක් නෑ vibe zone ඉතින් අපි මේ ඇවිල්ලා ඉන්නේ ඒකේ ඕපනින් එකට චීෆ් ගෙස්ට් විදියට කවුරුත් අඳුරන යොහානි අක්කා ඉතින් මේ කැෆේ එක කරන්නේ cool steps ලා by රමෝද් මාල මේ ඉන්නේ රමෝද්ගේ අම්මානේ ලස්සනයිනේ ඉතින් රමෝද්ගේ cool steps dance studio එකකින් ඕපන් කරපු අලුත් කැෆේ එක තමයි මේ vibe zone කියන්නේ මේකේ මොනවද කරන්න පුළුවන් ඉන්න මං කියන්න මුලින්ම ආගම් දහමට ලැබිය ආශිර්වාදය ලබා ගත්තා. හරි මං කියන මේකේ මොනවද කරන්න පුළුවන් නෙවෙයි මේකේ මොනවද කරන්න බැරි යන්නේ. ඉතින් මේක කැෆේ එකක් විතරක්ම නෙවෙයි. ගේම්ස් ප්ලේ කරන්න කැමති ඔයගොල්ලන්ට ගේම්ස් ප්ලේ කරන්නත් and fun board games ලස්සන t-shirts collection එකක්ම තියෙනවා. ඔය බලන්න අන්න ඒක තමයි මේක තියෙන විශේෂත්වය. ඉවරයි කියලා හිතුවට ඉවරමත් නෑ. පොඩ්ඩක් ඉන්න මං කියන්නම් මෙන්න මේ ෆොටෝස් ටිකයි වීඩියෝස් ටිකයි අරන් ඉවරයි. Vibe zone කියන්නේ ෆොටෝස් වීඩියෝස් බලන්න පුළුවන් තැන. ඔහෙ ගියත් ආතල් එකේ ඉන්න අපිට තැන අදාළම නෑ. මෙතන උනේ මොකක් හරි පෝස් එකක් කරදුනා මං හිතන්නේ. හරේ වා මාෂාල්ලා. ලස්සනයිනේ. cool step වල වැඩක් කරලා ඉතින් දන්නවනේ. තව දෙයක්. ඔයගොල්ලන් දන්නව නේද මෙන්න මෙයාව. මේ දවස්වල පාරේ හැමතැනම නටන්නේ. ඔව් එයා තමයි. ඕ sorry ෆොටෝ ටික අරන් ඉවරලා කියන්නම් කිව්වනේ. මොකද කිව්වොත් මගේ birthday parties ඉස්සරහට ඉන්න parties යාළුවොත් එක්ක යන වෙලාවට මම නම් යන්නේ vibe zone එකට. ඒ මොකද කිව්වොත් birthday parties වලට podcast වලට TikTok videos වලටත් vibe zone එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ බලන් ඉන්නේ. හද මෙන්න. මේ මෙයා දන්නවද? විශේෂම දේ කතා කරන්නේ vibe zone එකේ කෑම ගැන. කැෆේ එකක් වුණාම කෑම රස වෙන්න ඕනේනේ. ඒත් මේකේ කියන්න දෙයක් නෑනේ. හායත් 10න් 10යි. හරි වා මාෂාල්ලා මාර රසයි. ඉතින් මම ආයෙත් කියන්න ඕනේ. cool steps ලා වැඩක් කරොත් ආයෙත් නෑ පොඩි දේත් හොඳටම හිතලා බලලා කරන කට්ටිය තමයි cool steps ලා කියන්නේ. guys මේ ඉන්නේ මම මගේ කතාවේ මේ ඩිස්ප්ලේ වෙන්නේ. ඔය මං හිතන්නේ දැන් අවුරුදු 6කට විතර කලින් 4කට 5කට 6කට විතර කලින්. ඉතින් ඒ වීඩියෝස් උතාම දානවා කියන්නේ ඔයගොල්ලන් හිතා ගන්න පුළුවන්. අනික් කට්ටිය වගේ නෑ. මුල ජීවිතේට අමතක වෙන්නේ. ඒකනේ මම ආදරේ cool step එකට මම dancing class එකට අඩිය තිබ්බෙත් අවුරුදු ගානකට පස්සේ. අන්න එතකොට මමත් ඉන්නවා ෆොටෝස් වල. හද මං එක අඩියක් තියලා හරි නටනවා නම් ඒ නටන්නේ ඒ රමුත් නිසා cool steps නිසා. ඉතින් මේ ඉන්න අපේ ආදරණීය cool step එකේ විශේෂ පුද්ගලින් කීප දෙනෙක්. ඉතින් මං ආසම් නැති සමුගන්න වෙලාවත් ලම් වෙලා තියෙන්නේ. කමක් නැහැ. ආයෙත් එනවා. එහෙනම් යන්න. ඕ once again cool steps dance studio. ආදරේ හැමදාම. දැන් ඉතින් ඇවිල්ලා හොඳට කාලා බීලත් යන්න පුළුවන්. vibe zone එක තියෙනවානේ. games උත් play කරන්න පුළුවන් නේ. නටන්නත් පුළුවන් නේ. ඔයගොල්ලොනුත් අදම යන්න ඕනේ හරිද? නිගම්බවල තියෙන්නේ once again vibe zone. okay then මමත් යනවා. bye. Mama Omit.